Hi guys, good morning. ඉතින් අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවසත් ඉතින් මොහොම පටන් ගත්තා. ඉතින් හරිම ලස්සන දවසක් අද නම් ඉතින් පොඩ්ඩක් වෙහිබර කාලගුණයක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවද අපි අද කොහෙද යන්නේ කියලා? ඉතින් ඔයාලා කවුරුත් දන්න මුළු ලෝකෙම දන්න ලස්සන බීච් එකක් තමයි රැකව බීච් එක කියන්නේ. ඉතින් අපි අද උදේම ඉතින් පිටත් වුණේ රැකව බීච් එකට යන්න. දැන් ඉතින් වෙලාව 9:45යි. අපි ඉතින් බීච් එකකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් බලන්නකෝ ඉතින් මෙහි ලස්සන වෙල් යායල් මැද්දින් හරිම ලස්සනයි. ඉතින් බීදුම් බාලා දෙන පොඩ්ඩක් සීතලයි උඩ කුඩේට. හරිම ලස්සනයි ඉතින්. අපි ඉතින් එහෙනම් බීච් එකට ගිහිල්ලා ඉතින් අපේ බීච් එකට යන පාරේ ඉතින් ලස්සන තව ඔයාලට ලස්සන වීඩියෝ අරන් එන්නම් එහෙනම්. අපි යමු. අපි ඔන්න රැකව බීච් එකට යන පාරට හැරෙව්වා. මේ පාරෙත් කිලෝමීටර් 4-5ක් විතර යන්න ඕනේ කියලා තමයි කිව්වේ. අපි ගිහින් බලමු ඉතින් මේ කොහොමද මේ පාරේ යනකොට මොනවරු වඳුරෝ සංචාරක පක්ෂීන් එහෙම ගොඩක් ඉන්නවා කියලා තමයි කිව්වේ ගමේ කට්ටිය නා. වලි කුකුල්ලෝ එහෙම ඉන්නවා මෙහි. මට වලි කුකුලෙක් කමුත් මම ඔයාලට වෙන්නන්නම් වලි කුකුල්ලෝ. ඒ වලි කුකුලා කියන්නේ අපේ ජාතික පක්ෂිය ශ්‍රී ලංකාවේ. එනයි ඉතින් ඉස්සරහට යන්න. යාළුවනේ වලි කුකුලෙක් අපිට බලා ගන්න පුළුවන් කියලා. මේ ඉන්නේ අපේ ජාතික පක්ෂියා වන වලි කුකුලා. මේගොල්ලෝ ඉතින් මෙහෙගෙනට ඉන්නවා ගොඩක් ඉන්නවා මේ පැත්තේ. මේ පැත්තට එනකොට පොඩ්ඩක් ඉතින් වේලි කලාපයක් තමයි දකින්නට පුළුවන් වෙන්නේ. මේ ඉතින් බලන්න පොඩ්ඩක් ගස්වල වේලිලා වේලි කලාප හැදෙන ගස් තමයි මේ පැත්තේ ගොඩක් තියෙන්නේ. මේවත් ගොඩ හොඳටම හින්දා තියෙන මේ දවස්වල පොඩ්ඩක් පායනවනේ. මේ ඉතින් මේ දවස්වල මේ පැත්තට කොක්කු හැම එනවා වැඩි. කොක්කු සංචාරක වශයෙන් ගොඩක් එනවා මේ පැත්තට. අපිට හම්බුනොත් එහෙනම් මම ඔයාලට පෙන්නන්නම් මේගොල්ලෝ කොහොමද කියලා. ලස්සන වීඩියෝ එකක් කරන්න ඉන්න. එහෙනම් අපි ගිහින් බලමු. ඔන්න අපිට කොක්කු රැණක් හම්බුණා. ඉතින් බලන්නකෝ මේ කොක්කු රැණගේ ලස්සන. ඉතින් අපිට ටික බීච් එකට ලං වෙනවා. මේ අපිට මාදැල්ලා දිනවා කියලා අපිට මේ ගමේ මිනිස්සු කතාවක් කිව්වා. අපි ගිහිල්ලා බලමු මාදැල්ලා දින වීඩියෝ එක ලස්සන වීඩියෝ එකක් ගන්න පුළුවන් වේද කියලා. මේ අපි දැන් ඉතින් පාරේ යනවා ඇතුළට ටික. මේ හරිය හෙනට හොටෙල් ගහලා තියෙනවා ෆෝරිනර්ස්ලාට ඉන්න. මොකද බීච් එක හෙන ප්‍රසිද්ධයිනේ. ඒ නිසා ඉතින් මේ ෆෝරිනර්ස්ලා ගොඩක් යනවා මේ බීච් එක බලන්න. අපි ගිහින් බලමු මාදැල්ලා දිනවද කියලා. අපි මාදැල්ලා දින තැනට ආවා. ඉතින් අද මාදැල්ලා දින්නේ නෑලු. මොකද අද මේ ක්ලයිමේට් එක එච්චර මාළු ඉන්න ක්ලයිමේට් එකක් නෙවෙයිද තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ දැලුයි බෝට්ටුයි රිපෙයාර් කරනවා ඒගොල්ලෝ. ඔයාලට
බලා ගන්න පුළුවන් මිනිස්සු මේ බෝට් වල තයාර කරනවා. දැලුයි මහාන බලා ගන්න පුළුවන්. අපි ඉතින් බලමු මේ පැත්තේ ලස්සන. ඒගොල්ලන්ගේ මාදල් අදින්න භාවිත කරන බෝට්ටු දැල් ඔක්කොම මෙතන තමයි යාළුවා දාලා තියෙන්නේ. මේ අද ඉතින් යාළුවා මාදල් අදින්න ඉතින් ඒ ගැන පොඩ්ඩක් දුකයි මට. ඉතින් ඔයාලා ලස්සන වීඩියෝ එකක් ගේන්න බැරුව මේ ගැන. ඉතින් මම try කරන්නම් ඔයාලට කවදා හරි මාදල් අදින වීඩියෝ එකක් ගේන්න. ආයි අපි ඉන්නේ දැන් රැකව බීච් එකේ. රැකව බීච් එක කියන්නේ ඉතින් ලස්සන බීච් එකක් ලංකාවේ තියෙන. ෆොරිනර්ස්ලා හැමතැනම ඉන්නවා. අද නම් රත කොඩි දාලා තියෙන්නේ. අර අතන තමයි බේසම කියලා එකක් තියෙන්නේ. අර ගල්පන පේන්නන්නේ එතන තමයි බේසම කියලා එකක් තියෙන්නේ. හරිම ලස්සන පැත්ත. ගල්පාර ගොඩක් තියෙනවා. එහෙනම් අපි බේසම ගාඩ ගිහලා හැමෙමු. බයි බයි. ඔය බේසම කියන එකට හැමෝම කියන්නේ බේසම කියලා නෙමෙයි. ඔයාලා ගිහින් ආව බේසම මොකද කියලා කවුරුත් දන්නේ නැහැ බේසම කියන්නේ මොකක්ද කියලාවත්. ඒකට ගොඩ ගමේ මිනිස්සු කියන්නේ හාමුදුරුවෝ පොකුණ කියලා. ඔයාලා රැකව හාමුදුරුවෝ පොකුණට යන්න ඕන නම් ඔයාලා අහන්න ඕනේ ගිහිලා හාමුදුරුවෝ පොකුණට යන්න පාර කොහොමද කියලා. බේසම කියලා ඇහුවට ඔයාලට දැනගන්න බෑ බේසම කිව්වොත් එයාලා දන්නේ නැහැ කොහෙද කියලා. මේ ඒකට අපි බේසම කියලා කියන්නේ ඒක ගල්පර වලින් වට වෙලා හැදිලා තියෙන්නේ. ඒක ගල්පරින් වට වෙලා පොකුණක් වගේ තියෙන එතන. ඒකයි අපි කියන්නේ බේසම කියලා. එනවාට ගමේ මිනිස්සු කියන්නේ හාමුදුරුවෝ පොකුණ කියලා. අපි ගිහින් බලමු බේසම හෝ හාමුදුරුවෝ පොකුණ හෝ කොහොමද ඒක ලස්සන කියලා. හායි. අපි අද ඉතින් යන්නේ රැකව බීච් එකට. දැන් යන්නේ. රැකව බීච් එක කියන්නේ ලස්සන බීච් එකක් ඉතින් ලංකාවේ තියෙන. අපි ගිහින් බලමු රැකව බීච් එක කොහොමද කියලා. පරවලින් වට වෙලා තියෙනවා. මට මෙහෙම පාටයි. ඒ රැල්ලත් ඉච්චර කර නෑ. අන්න අතන තමයි මේ අපි යන බේසම තියෙන්නේ. අපි නම් ඒකට කියන්නේ බේසම කියලා. ඉතින් ගමේ කට්ටිය නම් කියන්නේ හාමුදුරුවෝ පොකුණ කියලා. ගිහිල්ලා බලමු බේසම කොහොමද කියලා. මේ පැත්තට එනවා කැස්බෑව බිත්තර දාන්න. බලමු කැස්බෑව බිත්තර. මේ වගේ මේ තැන් වලට එනවා කැස්බෑව බිත්තර දාන්න. ආන්න පේනවද අර අතන ඉන්නවා බෙල්ලේ. රෑට තමයි මෙතනට එනවා. රෑට තමයි කැස්බෑව ඉන්නේ බිත්තර දාන්න. මම එක දවසක් වෙනකොට මම දැක්කා මේ බිත්තර කටු තියෙනවා. මේ තියෙන්නේ මේ බිත්තර කටු නෙමෙයි. කාලා දීලා යනවා. ඒව අත් කරලා යන්නේ නැහැ. හැමතැනම අනම්මනම් දාලා කොළ ඉටි කොළ
වැටකීය ගස් හැමතැනමදී. මේ වරිය තියෙන වැටකීය ගස් විතරයි. රෑට පුළුවන් වුණොත් මම ඔයාලට ඇවිල්ලා කැස්ඩෑ වෙනවා රෑට මෙතන ගොඩට එනවා. ආවොත් මම පෙන්නන්නම් ඔයාලට කැස්ඩෑ විතර. හරිම ලස්සන බීච් එකක්. නෑ මේ වගේ බෙල්ලෝ ඉන්නවා මෙයා. එහා පැත්තේ තමයි ආවහම නාන්න යන්නේ. එතන මරු. කියන්නේ වෙතන රැල්ල එච්චර එන්නේ නැහැ. කල්පර වලින් වටලා තියෙන බේසමක් වගේ එක. ඒකයි ඒකට අපි බේසම කියලා කියන්නේ. ගමේ කට්ටිය නම් කියන්නේ හාමුදුරු පොකුණ කියලා. ලස්සන ඩ්‍රෝන් ෂොට් එකක් ගත්තා හැකි. ඒ කසුන් අයියාරින් යත් එක තමයි මං ආවේ. මේකට තමයි බේසම කියන්නේ. අර කොහි තවම අපේ අල්ලලා දෙන්නේ. එතනයි රැලි රැල්ලේ එන්නේ. ඉතින් නෑ වෙයි. මේවා බේසම. අතන හොටෙල් එකක් තියෙන්නේ. මේ දවස්වල ෆොරිනර්ස්ලා හැම ගොඩක් ඇවිල්ලා ඉන්නවා ලංකාවට මේ ඒගොල්ලන්ගේ වින්ටර් එක නිසා තමයි. කොහොමද view එක? මාරුනේ. beach එක වටේම. අපි අතන්ට යන්න. එතන පොඩ රැල්ල ගහනවා දැන්. අපි try එකක් දෙමු අතන්ට යන්න. අර ගලුට. රැකෝ බීච් එකේ යන්න යන්නේ. දැන් යන්නේ කැස්බෑ බලන්න. මෙන්න අපේ කසුන් අයියා එක තමයි ආවේ. රැකෝ බීච් එකට. අද රැල්ලේ ඉන්න නෑ කරන්නේ කියන්නේ මැදිස්ථාන දෙන්න. මේ ක්ලයිමේට් එකට පොඩ්ඩක් වැහි බර ගතියක් තියෙන්නේ. වහිනවා කිව්වල් දවසට නිවුස් වල. ඔයාලටත් මේ ෆේස් එකට එන්න ඕන නම් වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ ප්ලේස් එක දැන කියන්න යන්නට පාරවල් ලොකුම ටික. රැකෝ බීච් එකේ ඔයාලට මෙතනට එන්න හම්බෙන්නේ නැහැ. ඔයාලට යන්න වෙන තැන. මෙතනට එනවා නම් මෙතන දන්නේ ගමේ කට්ටිය විතරයි.
මේ වලවල් හල්ලා තියෙන කැස් බෑව නේද? ඔව් නේ. ආව්. ඔව්. මේ වගේ වලවල් වලනේ බිත්තර දාන්නේ. මේ වගේනේ බිත්තර දාන්නේ. අද එහෙනම් අපි කැස් බෑසන රක්ෂණයට කියලා හම්බෙමු. බයි බයි. ඊට වගේ දෙන්න ඕනේ ආවොත්. අන්ජායට වගේ. ඒක වෙන මයිනස් ආවොත්. ඊයන හවස ගියා මේ අද ඉතින් කියන්න බෑ. අද මේ ජාය අපි ඉන්නේ හවසට දෙන්න ගෙවන්නයි. අන්ජාය ගියා ඊට. තව සාමාන්‍ය කීයක් විතර යනවද යනකොටම? අම්මා ඇවිල්ලා එක්ක යනවද? මලේ නෑ යනවා. අත වෙලා යනවා. ඇවිල්ලා ඕනේ දේ ඉරු කරගන්න. යන්න යාම දෙන්න. පාරායට විතරගේ. ඔව් අයිත් උදේ පාන්දරට බල අපලන්. පාන්දරට යනවා. ඒ වෙන්නේ නෑ. අපි අර ඉන්න වෙලාවට යනවා. ඕනේ ඉතින් කරගන්න. මේ පුතාට ෆොටෝ ටිකක් ගන්න බලන්න. අද උදේ ඔබ ආම්බලා එක කල්ම බැගියට අපිට ගියා. කුටි එකයි. අර සුද්ධ දෙන මොන්ද කිව්ව සුද්ධ දෙන මං සුද්ධ හුදි දාව මොකද එකයි ඉතින් ඒක වලක පැත්තේ. උනාද වලවල් කියන්නේ මාමේ? ඔව් බිස්තර දාපු වලවල්. ඔය දැල් වලින් වහන තියෙන ඒවාද? උන් වැල්ල හරගෙන එනවද? ඔව් උඩට ඉතින් මතු වෙනවා. වලේ බිත්තර 200 දානව නේද? බිස්තර දාන්න. බිත්තර කටු නැද්ද බලා ගන්න? ඔව් තියෙන සුසු පාට. සම්පූර්ණ. ඔව්වානේ. මම YouTube channel එකක් කරනවා. මේවා තමා තිබ්බේ මේ. අර පැත්ත තිබ්බද? ඔව්. එතන තිබ්බද? ඔව්. ඒ පැත්තෙත් මේ පොඩි පොඩි අඩි පාරවල් තිබුණා. මේ වගේ ඒවා. කොහෙද තිබුණේ? අර අතන අර. අර හරි. මේ පයින් ඉන්න දුර පුළුවන් දේ දුර කියන තමයි අර පැත්තේ නම මං ගියේ තියෙන්නේ. නැත්තම් මේ පොඩ්ඩක් අඳගෙන වගේ කැම්ප් එකේ තියෙන කපුවේ නේද? දන්නවනේ? ඒක දින අර එහා පැත්තේ එතන. ඔව්. එහාට ගිහලා පොඩ්ඩක් මේ තියෙන්නේ කැස් බෑග්යන්ගේ බිත්තර වල කටු. නිකන් මේ පොත් සැටයක පොත්තක් වගේ ඒ පොත්ත හතර හයිය නෑ මේ. අපි හවසට ආවොත් තමයි කැස් එක බලා ගන්න පුළුවන්. මේ වගේ තමයි කැස් බෑග් වින්නේ. බිත්තර දාන්නේ. අර තව තියෙන බිත්තර දාලා තියෙනවා. මේ ටිකේම ෆැක්ටරි බිත්තර දාලා. අවස 5-6 විතර ආවොත් තමයි බලා ගන්න පුළුවන් කියලා කිව්වේ. මේ අද ඊයේ හවස ගියාලු කැස් පැටව 50කට කියාලු. try එකක් දෙන්න බලන්න. එහෙනම් මේ කැස් අපි අර පැත්තට යනවා. ඒ ගමන් මම හම්බෙමු. bye bye. අන්තර අතනත් කැස් බෑව බිත්ත දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ කොහමද ඒක හොයාගන්නේ?
පිටර වහන්න නැද්ද මෙයා යනකොට අම්මා? යනකොට වහලා යන්න. කැඩිච්ච පාර කියන්නේ. සාමාන්‍ය පිටර දාන්නේ ටයිම් කොහමද? රාත මේ දවස්වල නම් ඉතින් 8 විතර කොටක් අපිට එතකොට කැස්බ පිටර දානවා බලන්න එන්න පුළුවන්? ඒ කීයට විතර දෙන්න ඕනේ? ඉතින් අර පෙක්නි වලේ තියෙන කැම තමයි මේ වතුර උඩ පිටනේ පීනන්නේ කොච්චර? එතකොට උංග මේ ඔය සත්තු එහෙම කනවද? කනවන මාළුව දෙහිනෙන්ට කුසොන්ට හවුනා ගහයි යනවා. උඩනේ යන්නේ වතුරේ. ඒක තමයි කැස්බෑව වඳ වෙන්නේ නේ. උංග දැන් ලොකු කරලාම යවුවොත් මොකද කරන්නේ? ඉතින් ටැංකිය දාලා හදා ඔක තමයි. අර දෙහි දැම්ම දිනනවා කියලා. නෑ. ඒ මොකද? ඕකත් මේ කර ගියා. ඔව්. පොඩි PC එකට දාලා ඔව්. දෙහි පොඩ්ඩක් දැම්ම මොකද දිනනවා. එහෙම කියන ඉතින් අවිදිනවා කියලා ඒක විද්‍යාත්මකව නම් දන්නේ නැහැ කොහොමද වෙන්නේ කියලා. ඉතින් කැස්බෑව සංරක්ෂණය කරපු මධ්‍යස්ථානට ආවා. ඔය ඉන්නේ ලොකුම කැස්බෑව දාර කැස්බෑවා. අනිත් එක්කෙනා ඔල්ලු ගෙඩි කැස්බෑවා. ඊළඟ එක්කෙනා තමයි පොතු කැස්බෑවා. උන් පොඩ්ඩක් පොඩි. ඊළඟ එක්කෙනා කට්ටිය නම් ගොඩක් ඉන්නවා කැස්බෑ වර්ග. ඒගොල්ලෝ එතන කියන්නේ කැස්බෑව අර රජ ස්ථාන නෙමෙයි ඒගොල්ලෝ කරන්නේ කැස්බෑව වලවල් වලින් ගොඩ අරගෙන ඒගොල්ලෝ ලොකු වුණාට පස්සේ යවන එක. නැත්නම් අර රැල්ල එක්ක වෙරළ කාදනය වුණාට පස්සේ මේ පිටර ටික මොහොතට ගහන. ඒකට කැස්බෑව වඳ වෙනවා. මේගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝගේ වදේන එක නතර කරලා මේ අර තියෙන බිත්තර දාන බිත්තර වල වලින් බිත්තර කොට දාලා මුහුද පොඩ්ඩක් මුහුදෙන් ඇතුළට ගෙනල්ලා වල දානවා. ඊට පස්සේ වැටවුවාට පස්සේ ඒගොල්ලෝම මුහුදට මේ යවනවා. ඒගොල්ලෝ ගන්න ඒක තමයි ඉතින්. හායි ගයිස්. රැකව බීච් එකේ ඉඳන් අපි දැන් ඉන්න තැනට යන ගමන් ඉන්නේ. ඉතින් රැකව බීච් එකේ වීඩියෝ එකත් ඉතින් දැන් අවසානට ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට ඉතින් මයි වීඩියෝ ගැන තියෙන අදහස් එහෙම තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අපි හවසට තවත් ලස්සන බීච් එකට යන්න ඉන්නේ හම්බන්තොට තියෙන. ඔයාලට ඒ බීච් එකේ වීඩියෝ එක දාපු ගමන් නොටිෆිකේෂන් එකක් එන්න මගේ travel with Udan YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එහෙනම් මෙච්චරලා මේ වීඩියෝ එකත් එක්ක රැඳී හිටියට ඔයාලට ස්තුතියි. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්.